දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව අපි කරගෙන යන මේ සුවමුව වීඩියෝ මාලාව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණාට පස්සේ හුඟක් දෙනෙක් අපෙන් අහපු කාරණාවක් තමයි මේ පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ මිල ගණන් වල වෙනස තිබෙන්නේ ඇයි කියලා. නගරයෙන් නගරයට, වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට, සමහරට ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පළාතෙන් පළාතට මේ මිල ගණන් වෙනස් වෙන්නේ ඇයි? එහෙම නැතුව එකම මිලක් තියාගන්න බැරිද? මෙන්න මේ වගේ දේවල් සමහර රෝගීන් විමසා සිටිනවා. පළමුවෙන්ම අපි තේරුම් ගත යුතු කාරණාව තමයි පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය සේවය කියන්නේ සේවා ගණයට අයත් වෙන ව්‍යාපාරයක්. වෙළඳ පොළ න්‍යායන් අනුව තමයි අපේ රටේ පෞද්ගලික සේවයේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව පෞද්ගලිකව ඔබට ලබා දෙන සේවයත්, රෝගිය ඔබට ලබා දෙන සේවයත් මේ වෙළඳ පොළ න්‍යායන්ට හසු වෙනවා. මොකද මේක සර්විස් එකක් තිබුණාට මේක ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තුළ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට හෝ ආයතනයට ලාභ තිබිය යුතුයි. ඒ වගේම රෝගියාට අවශ්‍ය සේවය සැලසිය යුතුයි. මේ අතර තුලණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඇයි මේ තැනින් තැනට වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට ශාස්ත්‍රයේ මේ මිල ගණන් වෙනස් වෙන්නේ කියලා යම් කරුණු ටිකක් මම කල්පනා කළා වීඩියෝ කිහිපයකින් ඔබට පැහැදිලි කරන්න. එමගින් ඔබට අවබෝධය ලැබේවි මේ ශාස්ත්‍රයේ පෞද්ගලික දන්ශල්‍ය වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රය තුල කොහොමද මේ මිල ගණන් වෙනස් වෙන්නේ, ඇයි එහෙම වෙනස් වෙන්නේ කියලා. දන්ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ පෞද්ගලික සේවය තුළ වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට හෝ ආයතනෙන් ආයතනයට ඇයි මිල වෙනස් වෙන්නේ කියලා සමහර රෝගීන් සේවාලාභීන් අහන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඇයි එහෙම වෙන්නේ කියලා යම් හේතු ටිකක් පැහැදිලි කරගෙන යන වීඩියෝ මාලාවක තමයි අපි මේ ඉන්නේ. කලින් අපි මේ පිළිබඳව එපිසෝඩ් 4ක් කරා. අද එපිසෝඩ් එකේදී කියන්න පුළුවන් ඒ ආයතනයේ සෙටප් එක, ඒ තියෙන ක්වොලිටි එක අනුව ආයතනයේ මිල ගණන් වෙනස් වීම සිදු වෙනවා කියලා. ඔබ සරලව හිතන්න, ඉතාමත්ම අඩු වියදමකින් අඩුම පහසුකම් සහිතව කරගෙන යන ආයතනයකට පුළුවන් සමහර ලාවට අඩු මිලකට ප්‍රතිකාර කරන්න. වැඩි වියදම් කරලා හොඳ සෙටප් එකක් මේන්ටේන් කරනවා නම් එතන වැඩි මිලක් අය කරන්න වෙනවා. අපි උදාහරණයක් ගමු. ඇසිස්ටන්ට්ලා, ඒ කියන්නේ දන්ත සහායිකාවන්, දන්ත වෛද්‍ය සහායිකාවන්, එහෙම නැත්නම් නර්සස්ලා එක්කෙනෙක් ඉඳගෙන වැඩ කරනකොට එයාට විතරයි සැලරි එක දෙන්න තියෙන්නේ. 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා නම් ඒ 3-4 දෙනාට සැලරි එක දෙන්න. ඒ 3-4 දෙනෙක් ඉන්නකොට සේවය වඩාත්ම කාර්යක්ෂමයි. රෝගීන්ට හොඳ සේවයක් සලසන්න පුළුවන්. වැඩ ඉතාමත්ම වේගෙන් කරන්න පුළුවන්. රෝගියාගේ වේටින් ටයිම් එක අඩුයි. ඒ වගේම රස්තියාදු අඩු වීම නිසා රෝගියාට තමන්ගේ කාලය ඉතුරු වීමෙන් වෙනත් දේවල් වලට ඒ කාලය යොමු කරන්න පුළුවන්. නමුත් එක සහායිකාවක් සමග කටයුතු කරන දන්ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වියදමට සාපේක්ෂව 3-4 දෙනෙක් එක්ක වැඩ කරන දන්ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වියදම වැඩි. එතකොට ඔහුට ඒ සේවිකාවන්ට වැය වෙන මුදල ප්‍රතිකාර රටාව තුළ ඇතුළත් කරන්න සිදු වෙනවා. ඒ වගේම අපි හිතමු නාගරිකව ඉන්න දන්ශල්‍ය වෛද්‍යවරයෙක් සහ ග්‍රාමීයව ඉන්න කෙනෙක්. ග්‍රාමීයව ඉන්න කෙනා අපි හිතමු ඔවුන් දෙදෙනාම ඉන්න රෙන්ට් එකට කියලා. කුලී පදනම මත කියලා තමන්ගේ ආයතනේ. නගරයේ රෙන්ට් එක කීයද? ගමේ රෙන්ට් එක කීයද? ගමේ රෙන්ට් එක අඩු නම් ප්‍රතිකාරවල මිල තීරණය කිරීමේදී ඒක සලකා බලන්න පුළුවන්. නමුත් තා විශාල වියදමක් රෙන්ට් එකට අයින් කරන වෛද්‍යවරයෙකුට ඒ ප්‍රදේශය අනුව ඒකට අය කිරීමක් රෝගියාගේ වියදම ඇතුලේ මේ රෙන්ට් එක ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. මේ ආදී වශයෙන් AC කරලා තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම මේකේ තව මොනවද තියෙන පහසුකම්? ටීවී එකක් දාලා තියෙනවද? එහෙම නැත්නම් කම්පියුටර් බේස් කරපු සිස්ටම් එකක් තියෙනවද පේෂන්ට්ලගේ රෙකෝඩ්ස් තියාගන්න? ඒ වගේම වතුර බොන්න හරි තේ බොන්න හරි පහසුකම් පේෂන්ට්ලට තියෙනවද? මේ ආදි වශයෙන් මේ තියෙන සෙටප් එකේ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙන්න ඒවා අය කරන්න වෙන්නේ රෝගීන්ගෙන් තමයි. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ අවම පහසුකම් තිබෙන ආයතනයක මිල ගණන් අර වගේ හොඳ පහසුකම් තිබෙන ආයතනයක මිල ගණන් එක. එතකොට මේ මිල ගණන් දෙකේ වෙනස තීරණය වෙලා තිබෙන්නේ ප්‍රතිකාරවල මේ තියෙන අනෙකුත් සාධක නිසායි. ඒ කියන්නේ සෙටප් එකේ තියෙන ගුණාත්මක බව, ක්වොලිටි එක නිසා. ඒ නිසා ඔබ දැනගත යුත්තේ සේවාලාභියෙක් විදිහට ඔබේ ආර්ථික හැකියාවට සුදුසු වෙන විදිහේ පෞද්ගලික සේවයේ දන්ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙන්න පුළුවන් ඔබට. ඒකට බල කිරීමක් නැහැ. හැබැයි මිල වෙනස් වීමේදී මෙන්න මේ සාධකයක්, මේ ආයතනයේ ගුණාත්මක භාවයත් බලපානවා කියන එක ඔබ තේරුම් ගත යුතුයි. ඒ නිසා සමමිතික මිලක්, සමාන මිලක් ආයතනයෙන් ආයතනයට කොහොමඩවත් පවතින්න හේතුවක් ඇත්තේ නැහැ. දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව, මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.